ආයිබෝවන් කැල්ටෙක් LK YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඔයාලා ගෙදර පාවිච්චි කරන ප්ලග් පොයින්ට් එකක් එහෙම නැත්නම් මෙයාගේ ගෙදර වැඩ කරන ස්විච් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් එහෙම ඒක නිවැරදිව රිපෙයාර් කරලා කලින් තිබුණු විදිහටම හදාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ඔයාලට මේ වගේ අත්දැකීම් ඇති. එකපාරටම වැඩ කර හිටපු ප්ලග් පොයින්ට් එකක් ක්‍රියා විරහිත වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විච් එකක් හරියට වැඩ කරන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන බල්බ් එකක් නිවි පත් වෙන්න පුළුවන්. එයාගේ අවස්ථාවකදී ඔයාලට මම මේ කියලා දෙන්න දේවල් ගොඩක් වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක දිගටම නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මංගාව මෙන්න මේ වගේ වයර් කෝඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගෙදර තියෙන්න පුළුවන් විත්තියට සවයන මේ වගේ ප්ලග් පොයින්ට් එකක්. මේකේ මට ගැටලුවක් ආවා. මෙන්න මේ විදියට රවුන්ඩ් පින් ප්ලග් පොයින්ට් එකේ වැඩ කරන දෝෂයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ ස්ක්වයර් එකේ ඉන්ඩිකේටර් බල්බ් එක පත් වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ රවුන්ඩ් පින් ප්ලග් පොයින්ට් එක වැඩ කරන්නේ. ඒ වගේම තමයි මෙතන මේ ස්විච් වලත් මේ ස්විච් හරියට වැඩ කරන්නේ මේ ඉර වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි තව අපිට මේ ස්විච් සම්බන්ධයෙන් දෝෂයක් එන්න පුළුවන්. අපි පාවිච්චි කරන විදුලි පහන් එහෙම නැත්නම් LED බල්බ් කඩින් කඩ නිවි පත් වෙන්න පුළුවන්. ඒ වගේ දෝෂයක් ආවත් මම මේ කියලා දෙන හදාගන්න ක්‍රම නිවැරදිව අනුගමනය කරලා ඒ දෝෂය හදාගත්තොත් එහෙම ඔයාලට මේ ස්විච් අලුතෙන් ගත්තා වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු මේක නිවැරදිව රිපෙයාර් කරගන්න කොහොමද කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ ස්විච් එකක් හරි නැත්නම් ප්ලග් පොයින්ට් එකක් හරි ප්‍රධාන විදුලියෙන් ගලව ගන්න කලින් මුලින්ම ඔයාලා ගෙදර පාවිච්චි කරන මේන් ස්විච් එක ඔෆ් කරලා ඉන්න ඕනේ. මේන් ස්විච් එක ඔෆ් කරගත්තට පස්සේ ඔයාලට මේ ස්විච් ඇලීමෙන් සිදුවෙන විදුලි අනතුරු වළක්ව ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ප්ලග් පොයින්ට් සහ මෙන්න මේ වගේ ස්විච් වැඩ කරන්නේ නැතුව යන්නේ අපි මේවා විත්තියට සම්බන්ධ කරලා තියෙනකොට කන්ඩියුට් බට දිගේ බදාම වැලි ඇවිල්ලා මේකේ හිර වෙන්න පුළුවන්. ඒ වගේම කෘමි සත්තුන්ගේ ක්‍රියාකාරකම් හින්දාත් මේවා වැඩ නොකර තියෙනවා. ඒකම තමයි වැඩිපුර මේවා භාවිතා කරනකොට මේ ස්විච් සවුත් වෙන්න පුළුවන්. ඒත් එක්කම වැඩිපුර ධාරාවක් මේවා හරහා අපි අවුට් කරගන්නකොට මේවා ඔණු වෙලා ගිහිල්ලා ක්‍රියා විරහිත වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේක ඇතුලේ ලොකු ඩස්ට් එකක් තියෙනවා. අපි මේකේ වයර් ටිකත් මේ විදිහට ගලවනිමු. ඔයාලා මේ වගේ රිපෙයාර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේකේ සම්බන්ධතා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම මේගේ ඡායාරූපයක් වගේ ළඟ තියා ගන්නවා නම් තවත් ඔයාලට පහසුවක් වෙයි මේවා නැවත සම්බන්ධ කරනකොට. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ප්ලග් පොයින්ට් එක වෙන් කරලා ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ ඇන හතරක් මේ විදිහට තියෙනවා. මේකේ මල්ටි ස්ක්‍රූ නිල් පාවිච්චි කරලා අපිට ඇන හතර ගලව ගන්න වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ රවුන්ඩ් ප්ලග් පොයින්ට් දැනට රිපෙයාර් කරලා පාවිච්චි කරන එක එච්චරම ප්‍රයෝජනයක් නෙවෙයි කියලා. හැබැයි සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ වලට තාමත් එන්න මේ වගේ ලූපින් එක. ඉතින් ඒ වගේ උපකරණයක් පාවිච්චි කරන වෙලාවකට මේක වැදගත් වෙනවා. ඒත් එක්කම මේ දැනුම පාවිච්චි කරලා මෙන්න මේ වගේ ස්ක්වෙයාර් ප්ලග් පොයින්ට් එකක් උනත් රිපෙයාර් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් විදිහට තමයි මම මේ රවුන්ඩ් පින් ප්ලග් පොයින්ට් එක රිපෙයාර් කරලා පෙන්නන්නේ. හරි ඇන හතර ගලවගෙන අපිට පුළුවන් මේ විදිහට ප්‍රවේශයෙන් මේක ගලව ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ඩස්ට් එක මේ විදිහට තමයි පැතිරලා තියෙන්නේ ඇතුලේ. මම පොඩ්ඩක් zoom කරලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේ ප්ලග් පොයින්ට් එක ඇතුලේ ඩස්ට් එක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ස්විච් එක ගලව ගන්න. ස්විච් එක ගලව ගන්නකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ දෙපැත්තේ මේ විදිහට කට්ට දෙකක් තියෙනවා. මේ එක කට්ට එකට මේ විදිහට ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරලා ප්‍රවේශමෙන් මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එක සුදු පාට කොටස යගේ ස්ප්‍රින් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ක්‍රියා කරන දුන්න තියෙනවා. ඊළඟම තමයි මේ ස්විච් වෙන ප්ලේට් එක තියෙනවා. මේ කොටස් පිරිසිදු කරගන්න ඕනේ. අපිට මේ පිරිසිදු කරගන්න ක්‍රියාවලියට තිනර වගේ ද්‍රාවකයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තිනර ටික බ්‍රෂ් එකකට අරගෙන මේ විදිහට පිරිසිදු කර ගැනීම කරගන්න පුළුවන්.
තිනර් පාවිච්චි කරනකොට හොඳට වාතාශ්‍රය තියෙන තැනක මේ පාවිච්චි කරන්න. මොකද ශ්වසන අපහසුතාව ඇති කරන්න පුළුවන් මේ තිනර් පාවිච්චි කිරීම හින්දා. කාබන් ගතියක් එහෙම තියෙනවා නම් එහෙම නැත්නම් අපද්‍රව්‍ය තියෙනවා තිනර් වලට පහසෙන් ඉවත් වෙලා යනවා. එයාගේම තමයි විශේෂයෙන්ම මෙන්න මේගේ පොයින්ට් එකක් සහ මෙන්න මේ ස්විචින් ප්ලේට් එක තියෙනවා. මේවා ඔක්සයිඩ් වෙලා වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේවා විස්තු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ එර්ත් වයර් එක සම්බන්ධ වෙන කොටස සහ හරි මම කෑල්ල මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මේක මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මේ කෑල්ල මේ තිබුණු විදිහටම තියාගෙන අපි ඊටු කොටස් ටික නැවත සම්බන්ධ කරගමු. ඊට පස්සේ නැවත ස්විච් එක සම්බන්ධ කරගන්නකොට මෙන්න මේ ස්ක්‍රීන් එක මෙන්න වගේ සුදු පාට ස්විච් එකේ පියනට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ගලවපු මේ කොටස මේ විදිහට දාගන්න ඕනේ. මේක මේ විදිහට පැත්තකින් තියාගෙන ඔයාලට මතක ඇති මෙන්න මේ වගේ කොටසක් ගලව ගත්තා. මේක මෙන්න මේ ප්ලේට් දෙක එකට යාවෙන ස්ථානයේ මේ විදිහට තියෙන්න ඕනේ. ඒක සවි කරගන්න කලින් මෙන්න මේ පොඩි කාණුවක් වගේ ඔයාලට පේනවා ඇති. එතනට ග්‍රීස් උන්චි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. මේ විදිහට ග්‍රීස් එකතු කරගත්තේ නැත්නම් මේ ස්විච් එකේ ස්මූත් ගතිය නැති වෙලා යනවා. ප්‍රමාණයෙන් වැඩිපුර එකතු කරගත්තොත් එහෙම මේ ග්‍රීස් ගිහිල්ලා මේ කන්ටැක්ට් කොටස් වල ස්පර්ශ වෙලා විදුලිය හරියට ගමන් නොකරන්න ඉඩ තියෙනවා. මේ කොටස මේ විදිහට තියාගෙන මේ පියන වහගෙන අපිට පුළුවන් ස්විච් එක හරියට සම්බන්ධ කරගන්න. හරියට ලොක් එක වැටුණා නම් එතන මේ විදිහට පේන්න තියෙනවා. ස්විච් එකත් මේ විදිහට ලස්සනට ටික් ටික් ගාලා වැටෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක චෙක් කරගන්න කලින් මල්ටිමීටර් එක බසර් මෝඩ් දාලා පුළුවන් මේකේ කන්ටිනියුටි හරියටම තියෙනවද කියලා බලා ගන්න. මේ විදිහට මේ ප්ලේට් දෙකට මල්ටිමීටර් එකේ ප්‍රොබ් එක තියාගෙන මේ විදිහට ස්පර්ශ කරනකොට මේ විදිහට බසර් මෝඩ් වදින්න ඕනේ. ස්විච් එක ඔෆ් කරාට පස්සේ බසර් මෝඩ් එක ඔෆ් වෙන්න ඕනේ. ඊට පස්සේ මේක ඉතුරු කොටස් ටික විදිහට දාගෙන මේ එන හතර නැවත සම්බන්ධ කරගන්න ඕනේ. හරි. දැන් අපේ වැඩේ සාර්ථකයි. මේ විදිහට ප්ලග් පොයින්ට් එක වැඩ කරනවා. ප්ලග් පොයින්ට් එකේ ප්‍රශ්නේ තිබුණේ මේ ප්ලග් පොයින්ට් එකට දූවිලි ගිහිල්ලා ඒ කනෙක්ෂන් අතර තිබුණු දුර්වල වීමක්. ඉතින් දැන් ඔයාලට පුළුවන් ප්ලග් පොයින්ට් එක තනියම ගලවලා නිවැරදිව රිපෙයාර් කරගන්න එක සිදු කරගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒත් එක්කම දැන් ඔයාලට දැනුම තියෙන මේ වගේ ස්විච් එකක් වුණත් ගලවගෙන නිවැරදිව රිපෙයාර් කරගන්න. ඉතින් මේ වීඩියෝ ගැන අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මම අදට සමුගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.